හලෝ කොහොමද ඔයාලට බලමුද අපි වීකෙන්ඩ් එකේ මොනවද කළේ කියලා. ඔන්න ඉතින් අද අපි බෙලිමල් එකකුත් බීලම තමයි වැඩ ටික පටන් ගන්න යන්නේ. බලමුද අද මොනවද අපි උයන්නේ කියලා. ඉතින් ඔය ටික තමයි අද අපි උයන දේවල් වලට ඕන වෙන්නේ. ඉතින් අපි අද මුලින්ම හදන්න යන්නේ බීට්රූට්. ඉතින් බීට්රූට් ටික හොඳට සෝදලා ඔන්න ඔය විදිහට චූටිවට කපා ගන්න ඕන. ඊට පස්සේ අපි මේකට ලුණු ටිකක්, රම්පේ, අමු මිරිස්, සුදු ලුණු, ඒ වගේම කරපිංචා ටිකකුත් එකතු කරගන්න ඕනේ. ඒත් එක්කම අද අපි පරිප්පු ටිකකුත් දාලාම තමයි හදන්න යන්නේ. ඊට පස්සේ අපි මේකට මිරිස් කුඩු, කහ කුඩු, ඒ වගේම ගෙදර හදාගත්තු තුන පහ ටිකකුත්, ඒ වගේම රසායන ලුණුත්, ඒ වගේම කුරුඳුත්, ඒ වගේම උළුහල් ටිකකුත් එකතු කරගන්න ඕනේ. ඉතින් ඔයාලත් මේ විදිහට පරිප්පු දාලා බීට්රූට් හදලා බලන්නකෝ. හරිම රසයි. මේ විදිහට තමයි අපි සමහරක් වෙලාවට බීට්රූට් හදන්නේ. ඊට පස්සේ අම්මා මේකට දීගිරි ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට ඕන නම් මේ වෙලාවේදී වතුර ටිකක් එකතු කරගන්නත් පුළුවන්. හැබැයි අපි නම් මෙන්න මේ විදිහට තමයි එකතු කරගන්නේ. ඉතින් ඊට පස්සේ දීගිරි ටිකක් දාගෙන අපි මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් තියෙන්නේ අපිට ලිපේ තියාගන්න එක තමයි. ඊට පස්සේ අපි මේක ලිපෙන් තියාගන්න ඕනේ. ඒත් එක්කම මේක හොඳට තැම්බුණාට පස්සේ අපි මේකට මිටි කිරි එකතු කරගන්න ඕනේ. දැන් ඔයාලා බලයි අපි මේ මොනවද කැට විදිහට දාන්නේ කියලා. මේ දාන්නෙත් මිටි කිරිම තමයි. ඉතින් මේ විදිහට දාන්නේ අම්මා සමහරක් දවස් වලට අයියට ඔෆිස් යන්න තියෙනකොට ඉතින් උදේට ඉතින් ඇහැරුණාට පස්සේ පොල් ගගයින් ගියාම වෙලා යනවනේ. ඉතින් කලින් දවසේ පොල් එහෙම ගාලා හොඳට මිරිකර අරගෙන බොක්ස් එකක දාලා අම්මා ෆ්‍රීස් එකේ තියාගන්නවා. ඉතින් ඒව තමයි මේ විදිහට කැට විදිහට දාන්නේ. හැබැයි කිසිම රසයේ වෙනසක් නැහැ. මේ විදිහට තමයි අපි හදලා ගන්නෙ. ඔන්න අපි දැන් හදන්න යන්නේ මාළු ඇඹුල් තියල් එකක්. ඉතින් මේ විදිහට තමයි අපේ ආච්චිත් හදන්නේ. ඉතින් මේකට අපිට ඕන වෙනවා කරපිංචා, ඒ වගේම රම්පෙකොළ, ඒ වගේම අමු මිරිස්. ඔන්න ඔය විදිහට ඒ ටික අපි ඇතිලේකට දාගන්නවා. ඔන්න ඉතින් මේ වෙලාව නම් අපි හදාගන්න යන්නේ මාළුවකට පොඩි පේස්ට් එකක්. ඉතින් මේක හදාගන්න අපිට ඕන වෙනවා ගොරක ටිකක්, ඒත් එක්කම ලුණු ටිකක්, ඒ වගේම ගම්මිරිස්, ඒත් එක්කම උළුහල් ටිකකුත් ඕන කරනවා. ඊට පස්සේ මේ ටිකත් එකතු කරගෙන මේක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේදී අම්මා වතුර චුට්ටකුත් දාගත්තා මේ විදියට පේස්ට් එක ගන්න. ඔන්න ඊට පස්සේ අපි මේ විදියට මාළු ටිකෙන් ටික මේකට එකතු කරගෙන හොඳට මේක දවට ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේ විදියට මේක ඇතිලෙන් තියාගන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඇඹුල් තියල් එක හදාගන්නේ. ඊට පස්සේ ඉතින් තියෙන්නේ මේක ලිපේ තියාගන්න එක තමයි. ඔන්න ඉතින් මේ වෙලාව වෙනකොට අපේ බීට්රූට් කරියත් හොඳට තැම්බිලා තමයි තියෙන්නේ. ඔන්න ඊට පස්සේ බලනකොට මාළු එකත් රසම රස පාටට තියෙනවා. ඔන්න අපි ඊළඟට නම් හැදුවේ කොළ මැල්ලුමක්. ඉතින් මේ කොළ මැල්ලුම හදන්න අපි කොළ 4ක් විතර ගත්තා. මම ඒ ටික උඩින් දාන්නම්කෝ. බලන්නකෝ ඔයාලත් මේ කොළ වර්ග ගන්නවද කියලා කොළ මැල්ලුම් හදන්න. ඔන්න ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදියට හීනිවට කොළ ටික ලියා ගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් බලමුකෝ අපි කොහොමද අපේ කොළ මැල්ලුම හදන්නේ කියලා. ඔන්න ඉතින් අද නම් අපි මේ කොළ මැල්ලුම හදන්න යන්නේ තාච්චියක. ඉතින් ඔයාලා කැමති නම් මේක මැටි වලඳක උනත් හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ විදියට තාච්චියක් පොඩ්ඩක් රත් කරගෙන ඒකට
පොළුයි, ඒත් එක්කම ලූණුයි, අමු මිරිසුයි, කා චුට්ටකුයි, ඒත් එක්කම රසායනික ලුණුයි. එකතු කරගෙන මේ විදිහට පොල් ටික පොඩ්ඩක් මලව ගන්න ඕනේ. ඉතින් මං ඇහුවා අම්මගෙන් ඇයි අද අපි මෙහෙම හදන්නේ කියලා. අම්මා කිව්වා මේ විදිහට කොළ මැල්ලුම හදාගත්තාම අපිට රෑට තියාගෙන කන්න පුළුවන් කියලා. මොකද සමහරක් වෙලාවට පිළිඳු වෙනවානේ. ඉතින් මේ විදිහට හැදුවාම ඒක වළක්ව ගන්න පුළුවන් කියලා අම්මා මට කිව්වා. ඔයාලත් හදලා බලන්නකෝ. බලන්නකෝ අපේ මාළුකේ රසම රස පාට. ඔන්න ඉතින් ඊළඟට හදන්න නම් යන්නේ මං ආසම දෙයක්. ඉතින් මං අම්මාට කිව්වා අද මේ කෑම වේලෙට අපි අල චුට්ටකුත් බැදලා ගමු කියලා. ඉතින් මෙන්න මේ විදිහට අම්මා අල ටිකකුත් බැදලා ගත්තා. ඔයාලත් ආසයිද මෙහෙම අල බැදලා කන්න? මං නම් හරීම ආසයි. ඔය තියෙන ඉතින් අපේ දවල් කෑම ඉතින් හරීම රසයි. ඔයාලත් මෙහෙම හදලා බලන්නකෝ. ඊට පස්සේ කෑම කාලේ ඉවර වෙලා අපි ඉතින් අඹත් කෑවා. ඉතින් මේ දවස්වල අඹ හැදෙන කාලෙනේ. අපේ අම්මා නම් කොහෙද දැක්කත් අඹ කියනවා. අපේ අම්මගේ ආසම පළතුරක් තමයි අඹ කියන්නේ. ඔන්න ඊට පස්සේ මම බැලුවා මෙයා මොනවද මෙතන ඉඳන් එපි කර කර බලන්නේ කියලා. බලනකොට මෙයාගේ යාළුවෝ වගේක් ඇවිල්ලා. මේගොල්ලෝ ආවම නම් ඉතින් මට ගෙදර ඉන්න බෑ. ඉතින් සද්ද කරනවා බලනවා. ඉතින් මේගොල්ලොත් මේ දවස්වල හැමදාම එනවා. මොකද දැන් ගස්වල ගෙඩි තියෙන කාලෙනේ. බලන්නකො නේද පරිසරයේ තියෙන ලස්සන. ඔන්න ඊට පස්සේ අම්මයි මමයි ආවා කේල්ස් එකට පොඩ්ඩක් ගෙදරට චූටි බඩු වගේක් ගන්න. ඒත් එක්කම ඉතින් අම්මයි මමයි හිතුවා අද රෑට පොඩ්ඩක් විශේෂ කෑමක් හදන්න ඕන කියලා. මේක ඉතින් විශේෂම නැහැ. ඒ වුණාට ඉතින් අපි try කරලා බලන්නත් එක්ක මේක ගේමු කියලා හිතුවා. ඉතින් බලන්නකෝ අපි මොනවද හදන්න යන්නේ කියලා. ඇත්තටම ඉතින් සමහරක් දවස්වලට දවල්ට බත් කෑවහම ආයෙ රෑට බත්ම කන්න ඉතින් චුට්ටක් කම්මැලි. ඒකින්ද සමහරක් දවස්වලට ඉතින් මේ වගේ පොඩි පොඩි කෑම ගේනවා. ඒත් ඉතින් හැමදාම කන්නේ නෑ. ඉතින් ආස හිතුනාම ගේනවා. ඉතින් අද හිතුවා මේක මේ විදිහට try කරලා බලමු කියලා. ඉතින් ওই විදිහට චිකන් ටිකකුත් අපි පොඩ්ඩක් ෆ්‍රයි කරලා ගත්තා. ඒත් එකම ලුණුයි. එතකොට සලාද කොළයි. එතකොට මේ නම් දාන්නේ චීස් ක්‍රීම් ටිකක්. ඉතින් ඒ ටිකකුත් දාලා මෙන්න මේ විදිහට අපේ ඉතින් රෑ කෑම හදාගත්තා. ඉතින් ওই විදිහට තමයි අද අපේ දවස ගෙවුනේ. ඉතින් ඔයාලට තවත් දවසක තවත් අලුත් vlog එකක් අරගෙන මම එන්නම්. එතකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. Thank you for watching. See you in my next vlog. Love you all.